Welcome to my channel. අද වෙනකොට ගොඩක් අයට තියෙන ගැටලුව තමයි අධික තරබාරු බව. ඒකට හරියන හොඳම විසඳුමක් තමයි මං අද අරන් ආවේ. තරබාරු බව අඩු කරන්න. එහෙමත් නැත්නම් අපේ ඇඟේ මහත මට්ටු කරන්න අපිට ඕන වෙන්නේ ගෙදර තියෙන අපි නිතරම භාවිතා කරන අමුද්‍රව්‍ය කිහිපයක් විතරමයි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම අපි භාවිතා කරන අමුද්‍රව්‍යවල තියෙන ගුණ ගැන හඳුන්වලා දෙන්නම්කෝ. මේ තියෙන්නේ උළුහල්. අතීතයේ ඉඳන්ම ආහාර රසකාරකයක් සහ ඖෂධයක් වශයෙන් අපි උළුහල් භාවිතා කරනවා. උළුහල් වලින් අපේ ශරීරයට ලැබෙන දේවල් ගැන කතා කළොත් තරබාරු බව පාලනය, ශරීරයේ බර අඩු කිරීම, දියවැඩියාව පාලනය, හිස් හොරි මර්දනය, අග්න්‍යාශගත රෝග පාලනය මෙන්ම තවත් වාසි ගොඩක් ලැබෙනවා. ඒ වගේම තමයි කුරුඳු වලින් අපේ ශරීරයට ලැබෙන වාසි වන්නේ හෘද රෝග වැළැක්වීම, රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය, මුඛ රෝග, බර අඩු කිරීම, ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමට කුරුඳු උපකාරී වෙනවා. අනිත් අමුද්‍රව්‍ය වන්නේ කොරකා. කොරකා හෘද රෝගවලට වඩාත් යෝග්‍යයි. ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කරන්න උපකාරී වෙනවා. අර්ශස් රෝගයට ගුණදායකයි. ශරීරයේ බර පාලනයට මෙන්ම පණු රෝගවලට භාවිතා කරනවා. සූදුරු කියන්නේ බොහෝ රෝග සුවපත් කරන්න සමත් ඖෂධයක්. ආහාර හොඳින් දිරවීමට, කොලෙස්ටරෝල් පාලනයට, දියවැඩියාව පාලනයට, උදරේ පුරවා දැමීම යන ආදී රෝග රැසකට සූදුරු වඩාත් ගුණදායකයි. මේ අමුද්‍රව්‍ය හතරෙන්ම වෙන්නේ එකම දේවල්. තව අමතර වාසි රැසකුත් තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ ටිකෙන් කොහොමද අපේ බර මහත අඩු කරගන්නේ කියලා. වැඩි දෙයක් කරන්න නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ විදිහට භාජනයකට දාලා ඒ ගානට වතුර දාලා තම්බ ගන්න. ඒ ටික හොදලා තමයි ගන්න ඕන. තවත් දෙයක්. සූදුරු කොත්තමල්ලි කියන්නේ ඇඟ සිසිල් කරන දේවල්. ඔයාලට පුළුවන් මේකට කොත්තමල්ලිත් එකතු කරන්න එකත් ගුණදායක ඖෂධයක්. මේ පානය අපිට පුළුවන් රාත්‍රී කාලයට බොන්න. නමුත් රාත්‍රී කාලයට සීතල දේවල් ආහාරයට ගත්තම ඉක්මනින් අසනීප වෙන අය රාත්‍රියට මේක බොන්න එපා. උදේ වරුවට බොන්න. ඒ වගේම තමයි රැකියාවලට යන අයත් රාත්‍රී කාලයට බොනවා නම් ගොඩක් හොඳයි. මොකද මේක බිව්ව හැටියේ අපිට දාඩියක් දානවා. එතකොට අපිට වැඩකට වුණත් යන්න බෑ නේත් එක්ක. ආයෙම දවසකින් නම් සුබ දවසක්. Thank you for watching this video. If you enjoyed this, please hit the like button and bell notification icon.